මචං මචං මේ මොකද්ද මං අප්සෙට් එක මොකද උනේ ගම්බ අප්සෙට් වෙලා වගේ මට මාරේ වැඩක් වුණා බා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අපේ පවුලට තදින්ම බලපෑ. ලොකු අවුලක්ද පහුගිය දවස් ටිකම පේන්න හිටියෙත් නෑ මං ඒ විස්තර උඹට කියන්න උඹ මගේ හොඳම යාළුවනේ. මචං මට මේක කාටවත් කියන්නත් බෑ ලැජ්ජයි බා. මොකද්ද බං ওই තරම් බරපතල ප්‍රශ්නේ අපේ මාමා ආ ඒ කියන්නේ මචං අපේ අම්මගේ මල්ලි. මල්ලි එයා ඉන්නේ අපේ ලොකු අම්මලා ගෙදරනේ. හා හා මිනිහට දැන් අවුරුදු 65ක් විතර වෙනවා. බැඳලත් නෑ. ආ ඒ කියන්නේ ලොකු අම්මද එතකොට මාමට සලකන්නේ ඔව් බා. හා හා ලොකු අම්මට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නේ. දෙන්නම හොඳ ජොබ් කරන්නේ. හා හා ඉතින් මචං ලොකු තාත්තත් නැති එකේ ඒ පවුලේ තනි නොතනියට අයියක් වෙලා හිටියේ අපේ මාමා. ඒ කියන්නේ ලොකු තාත්තා ලොකු තාත්තා නැති වුණා මචං. ආ එයා නැති වුණාට පස්සේ එයාගේ පෙන්ෂන් එක අපේ ලොකු අම්මට එන්නේ. ඔබට කියන්නේ අපේ ලොකු අම්මගේ දුවල දෙන්න ආ අපේ මාමට පන්න ඇරලා ආදරේ තාත්තෙට වගේ. අපේ මාමත් කෙල්ලෝ දෙන්නට පන්න ඇරලා ආදරේ මචං. හරි හරි ඉතින් මොකද්ද බං ප්‍රශ්නේ ප්‍රශ්නේ කියන්නේ මචං අපේ මාමට මේ ළඟදී කියන්නේ බම් මේ මාසෙකට විතර උඩදී අපේ ලොකු අම්මගේ දුව ස්මාර්ට් ෆෝන් එකක් අරන් දීලා. අරන් දීපු දවසේ ඉඳන්ම ෆෝන් එකේ වැඩ ගැන අහලා තිස්සෙම ෆෝන් එකේ අම්මට සිරි ඒ කියන්නේ මාමා ෆුල් ආතල්ලගේ ෆෝන් එකේ මෙල්ලිලා ඉන්නවා එපන්කො බං කියන්නේ අපේ ලොකු අම්මගේ දුව ඔව් පොඩි දුව ඔව් අපේ මාමට Facebook account එකක් හදලා දීලා. අම්මට සිරි මාමට තවත් ආතල් ඒත් මචං අපේ පොඩි නංගි එක්තරා විදිහක චරිතයක්. ඒත් අපේ ලොකු නංගි තරම්ම තැම්පත් චරිතයක් නෙමෙයි. ඒත් කියන්නේ අපේ මාමට Facebook එකකින් කෙල්ලෙක් සෙට් වෙලා. කෙල්ලෙක්ද ෂුවර්ද කෙල්ලෙක්ද ගෑණියෙක්ද කියලා වෙල දැනගනේ නෑ. මාත් එක්ක මාම ෆිට්නේ. ඔව් මාම මාත් එක්ක ෆිට් ඉඳා මාමගේ පෞද්ගලික හැමදේම මාත් එක්කමයි කියන්නේ. ඒ කියන්නේ උඹ ෆුල් සපෝට් එක දුන්න මාමට එයා කියලා තියෙනවා එයාව හම්බෙන්න මාමට එන්න කියලා. මාම මට කතා කරා. කොහෙද? මට මේ දවස්වල වැඩ කොට ගිහිල්ලා මං හරි බිසි. අන්තිමට මාම ගිහින් එයාව හම්බුණා. ඉතින් මාමට එයා ගෑලම් වෙලාද අනේ මචං විහිළු නෙමෙයි. ඊට පස්සේ තමයි වෙන්න තියෙන සිද්ධිය වෙලා තියෙන්නේ. අර එනවා කියන කෙල්ල බැලින්නම් අපේ ලොකු අම්මගේ පොඩි නංගි. කිරි අප්පට බල්ලෝ පැනපි ඉතින් මොකද උනේ ඉතින් මොනවද? සමාජයට කෙසේ වෙතත් අපේ පවුලට මුහුණ දෙන්න බැරුව මාම වහබීව මැරෙන්න. අප්පට සිරි මාම මලාද නෑ එයා බේරුණා. ඉස්පිරිතාලේ ඉඳන් ආපු දවසේ ඉඳන් ආගිය තොරතුරක් නෑ. ඉතින් බං උඹලා මාම ගැන හොයලා බැලුවේ නැද්ද නෑ බං. හොයන්න තියෙන හැම තැනම ඒව. ශාස්ත්‍ර දේවාල ගාන ගියා. වැඩක් නෑ. ආගිය තොරතුරක් නෑ. කෝල් කරාට ෆෝන් එක ආන්සර් කරන්නේ වැඩ නෑ. බලපන් සමාජ මාධ්‍ය මේ මනුස්සයාගේ ජීවිතේ විනාශ කරලා දැම්මා ෂේ එතකොට උඹලා පොඩි නංගි ඒකේ ඔය ඉන්නේ. ඒකිට කිසි ගාණක් නෑ බං. ඒකේ ඉඳලා තියෙන ෆේක් account එක කිල්ල. ඔව්. දැන් බලහන්කෝ මචං අනුෂ්ක. මායි චමිලායි සෙට් උනේත් බං ඔය FB එකෙන්.
දැන් ඉතින් අපි දෙන්න ඔය කිසි කරදරයක් බාධාවක් නැතුව සතුටින් සාමදානෙන් ඔය ජීවත් වෙන්නේ. මෙහෙමයි මචං රුවන් ඒ උඹලගේ ලැබීම සහ වාසනාව ෆේක් account එකකින් ඉන්නකොට මචං අල්ලන්න බෑනේ අද තියෙන සමාජ තත්ත්වය අනුව මචං තාක්ෂණයට වඩා බුද්ධියට තැන දෙන්න ඕන දැන් බලපංකෝ අනුෂ්ක. දැන් ඉතින් අපේ දුවයි චමිලා එහෙම ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවා. ඔව් දැන් ඉතින් ඒ කට්ටිය අද සමාජයට මචං මේ ජංගම දුරකථන නැතුවම බැරි දෙයක් වෙලානේ තියෙන්නේ. ඔව් ඒක අනිවාර්ය වෙලානේ දැන් චමිලයි අපේ දුවයි එහෙම ওই ජංගම දුරකථන පාවිච්චි කරන්නේ. ඔව් දැන් ඔය අපේ දුව එහෙම ජංගම දුරකථන පාවිච්චි කරද්දි අපේ චමිලා එහෙම හෙවිල්ලෙන් බැලිල්ලෙන් ඉන්නේ. එහෙම තමයි ඉන්නේ. අනිවාර්ය දැන් බලන්නකො ඉතින් අපේ චමිලත් නිසියාකාරව ඔක ජංගම දුරකථන පාවිච්චි කරන්නේ. කිසි කරදරයක් බාධාවක් නැහැනේ. ඒක තමයි එහෙම තමයි මචං නිදහස තිබුණ පළියට අවස්ථා තිබුණ පළියට ඒවා අවභාවිතා කරන්න නරකයි ඔය සෝෂල් මීඩියා වලින් කොච්චර හොඳ වැඩ කරගන්න පුළුවන්ද හෝ මචං මට මාම ගැන හරි දුකයි බා. මාම හරි ගුණ යහපත් හිතෝඳ මිනිස්සෙක්. ඒ වගේ මිනිස්සු අද මේ ලෝකේ හරිම අඩුයි බා. හොඳ මිනිස්සෙක් ඒ වගේ කෙනෙක් හොයාගන්න. මචං ඔය මාමගේ ස්ටෝරි එක නම් මන් දන්නේ නැහැ. හැබැයි මාමා අතුරුදහන් වෙලා කියලා නම් මට ආරංචිය ලැබුණා. මචං ඔබ මට යාළුවෙක්ට වඩා ඔබ මට සහෝදරයෙක් බා. මචං මට පොඩි ආරංචියක් ආවා. සමහරට මාමා හි ඉන්නවද දන්නේ නැහැ. අපි පොඩ්ඩක් ගිහින් බලමුද? මාම අපිට සමාජයට මචං මූණ දෙන්න බැරුව කොහේ හරි හැංගිලා ඉන්න වැති බා. නැත්තම් මෙලහට ජීවිතේ නැති කරගෙනවත් ඇති බා. එහෙමනම් වෙන්න බෑ මචං. එහෙමනම් ඉතින් ඕක ආරංචි වෙනවනේ. දැන් මාමා අතුරුදහන් වෙලා ගොඩක් දවස් නේ බා. යයියා මාමව කොහොම හරි අපි එක්කන් එමු. දැන් බලහන්කෝ. පවුලේ ගෙදර හැමෝම මේ ඔක්කොම දුකින් ඉන්නේ බා. අර කෙල්ලට බයිනෝ බම් පළු යන්න. මේ ඔක්කොම දේවල් අර ගියාර ආතල් ගන්න ගිහිල්ලානේ. එහෙමයි බං ඉතින් එකාටකට ඒ කෙල්ල ඩෝස් කියලා වැඩකුත් නැහැ. ඒ කෙල්ල try කරාද දන්නේ නැහනේ Facebook එක කරා කොල්ලෙක්වත් සෙට් කරගන්න. බලාගෙන ගියාම ඒකේ වැරද්දකුත් නැහැ මචං. ඒත් ෆේක් account එකක් කරා. යව් නේද? යා. යයියා